ආයුබෝවන් යාළුවනේ. ඔයාලා කවදා හරි වෛද්‍යවරයෙක් හමු වෙලා එනකොට හිතලා තියෙනවද අනේ මට මේ දේවල් කලින් දැනගන්න තිබුණා නම් කියලා? ඇත්තම කියනවා නම් වෛද්‍යවරුන්ට සායනයකදී පැය ගණන් ඔයත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසාම බොහෝ දෙනෙක් තමන්ගේ සෞඛ්‍ය ගැන නොදන්න නමුත් ජීවිතයට ගොඩක් වැදගත් වෙන රහස් කීපයක් අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා. මේ කරුණු 15 ඔයාගේ ජීවන රටාව අදම වෙනස් කරයි. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි දේ තමයි පිපාසය දැනෙනවා කියන්නේ ඔයාගේ ශරීරයේ දැනටමත් ජලහිගයක ඉන්නවා කියන එක. පිපාසය එනකම් ඉන්න එපා. දවස පුරාම වතුර ටික ටික බොන එක තමයි නියම ක්‍රමය. දෙවෙනි දේ තමයි ඔයා හිතනවා ඇති නිින්ද කියන්නේ නිකම්ම වෙලාවක් නාස්ති කරන දෙයක් කියලා. ඒත් පැය 7කට අඩු නිින්දක් කියන්නේ ඔයාගේ මොළය සහ හදවත හිමින් විනාශ කරන සාධකයක්. තුන්වෙනි දේ තමයි වැසිකිළියට ගියාම ඔයාගේ මුත්‍රාවල වර්ණය ගැන පොඩ්ඩක් බලන්න. ඒක තමයි ඔයාගේ ශරීරයේ අභ්‍යන්තර තත්ත්වය කියන දර්පණය. තද කහ පාට නම් ඔයාගේ ඇගේ වතුර මදි. හතරවෙනි දේ තමයි අපේ කෑම වේලේ තියෙන සැකසූ ආහාරවල ලුණු කොච්චර සැගවිලා තියෙනවද කියනව නම් ඔයා නොදැනීම ඔයාගේ රුධිර පීඩනය ඉහළ යනවා. ඒ කියන්නේ ඔයා නිතර කොත්තුමි ඒ වගේම මැගි වගේ ආහාර ගන්නවා නම් ඔයාගේ රුධිර පීඩනය ඉහළ යීමේ හැකියාව ගොඩක් දුරට වැඩි. පස්වෙනි දේ තමයි වෛද්‍යවරයෙක් නිර්දේශ නොකරන නිකම්ම විටමින් පෙති ගිලීමෙන් ඔයාගේ වකුගඩු වලට විතරක් තමයි වැඩි වෙන්නේ. ඔයාගේ ඇඟට ඕන දේ වෙන්නේ නැහැ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය විටමින් ප්‍රමාණය, ඒ කියන්නේ විටමින් මොනවාද කියන එක වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත විතරක් අරගන්න. හයවෙනි දේ තමයි ඔයාගේ ඔළුවේ කැක්කුම නිින්ද නොයාම සමහර විට ඔයාගේ රස්සාව හෝ පෞද්ගලික ප්‍රශ්න නිසා ඇතිවන ආතතිය ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට හැමතිස්සෙම ඔළුව කැක්කුමයි කියලා බෙහෙත් ගන්න යනවනේ. ඉතින් ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔයාට ආතතිය වැඩි නම් මේ දේවල් එහෙම වෙන්න පුළුවන්. හත්වෙනි දේ තමයි මහ ලොකු ව්‍යායාම ඕනේ නැහැ. දිනකට විනාඩි 30ක් වේගෙන් ඇවිදින්න. හදවතට සහ බරපාලයට මේ තරම් හොඳ ඔසුවක් තවත් නැහැ. අටවෙනි දේ තමයි සීනි කියන්නේ ශරීරයේ හෙමින් ඇවිත් නතර වෙන රෝගකාරකයක්. සීනි අඩු කළ දාට සිට ඔයාගේ ශරීරයේ සැහැල්ලු වෙන හැටි ඔයාටම දැනේවි. 9 වෙනි දේ තමයි දත් මැදීම කියන්නේ චාරිත්‍රාක් විතරක් නෙවෙයි. දත් මැදීම සහ දත් අතර පිරිසිදු කිරීම ඔයාගේ හෘද සෞඛ්‍යයටත් කෙලින්ම බලපානවා. 10 වෙනි දේ තමයි අවුව නැති වුණාට වලාකුළු අතරින් පවා UV කිරණ එනවා. ඉතින් හැමට හානි වෙන්න ඕනේ නැත්තම් සන්ස්ක්‍රීන් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. 11 වෙනි කරුණ තමයි දවසම ඉඳගෙන වැඩ කරන එක ඔයාගේ කොදු ඇටපලට වගේම ශරීරයේ පරිවෘත්ත ක්‍රියාවලියටත් විශාල බාධාවක්. පැයකට සැරයක් නැගිටින්න. 12 වෙනි දේ තමයි සමහර වෙලාවට ඔයාට දැනෙන බඩගින්න ඇත්තටම බඩගින්නක් නොවෙන්න පුළුවන්. ඒක පිපාසය වෙන්න පුළුවන්. වතුර වීදුරක් දීලා විනාඩි 10ක් ඉන්න. 13 වෙනි දේ තමයි ලෙඩක් හැදුනම පරීක්ෂණ කරනවට වඩා අවදානමක් තියෙනවා නම් පරීක්ෂණ කරලා ලෙඩේ එන්න කලින් හඳුනා ගැනීම තමයි බුද්ධිමත්කම. 4 වෙනි දේ තමයි වෛරසයකට එරෙහිව ප්‍රතිජීවක වැඩ කරන්නේ නැහැ. ඕනෑවට වඩා ප්‍රතිජීවක පාවිච්චි කිරීමෙන් ඔයාගේ ඇගේ තියෙන හොඳ බැක්ටීරියාවත් මැරෙනවා. 15 වෙනි දේ තමයි ඔයාගේ ශරීරයට ඔයාට නිතරම සංඥා දෙනවා. වේදනාවක් අමුතු වෙනසක් දැනෙනවා නම් මේක නොසලකා හරින්න එපා. ඔයාගේ ශරීරය දන්නවා මුලින්ම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ කරුණු 15 දිහා බැලුවම පේනව නේද? අපේ සෞඛ්‍ය රඳා පවතින්නේ අපේ පුංචි තීරණ මත බව. වෛද්‍යවරයෙක් ළඟට යන්න කලින් ඔයාගේ ශරීරය ගැන ඔයාම වගකීම ගන්න. ඔයාට මේ වීඩියෝවෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට නිරෝගී දවසක්.